Arunya.com web අඩවියට පිවිසෙන ඔබ සැමටත් ලෝකවාසී සියලුම දෙනාටත් යහපතක්ම වේවා. කිසිවර්ෂ 13ක් වූ දෙසැම්බර් මාසයේ 23 වන සමුදා දින සිට කිසිවර්ෂ 2013ක් වූ දෙසැම්බර් මාස 30 වන සමුදා දින දක්වා ලග්න 12ට අනුව ලග්න පලාඵල. කන්‍යා ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති බුධ ඔබේ හතරවැන්නේ රවිත් එක්ක ඉන්නවා. මේ අනුව ඥාන යෝගයක් එදී තිබෙනවා. මේ අනුව අධ්‍යාපන කටයුතු හොඳින් කරගන්න ඔබට වාසනාව හිමි වෙනවා. ඒ වගේම දරුපල අපේක්ෂාවෙන් පසුවන කන්‍යා ලග්න කාන්තාවන්ට පින්බර දරුවන් බිහි කිරීමට වාග්ය හිමි වන්නේ තමන්ගේ වාග්යස්ථානාධිපති වන තමන්ගේ ධනස්ථානාධිපති වන සිකුරු ග්‍රහය ආපස්සන්නේ බලගතුව සිටීම අනුවයි. දරුවන්ගේ වැඩ කටයුතු වලින් සතුටු වීමට අවස්ථාව කන්‍යා ලග්න දෙමව්පියන්ට හිමි වන අතර බ්‍රහස්පති ග්‍රහය දසවැන්නේ ගමන් කිරීම අනුව රැකියා පැත්තෙන් සුබයි. රැකියා කටයුතු හොඳින් ඉටු කළා රැකියා ස්ථානයේ උසස් නිලධාරීන්ගෙන් සහ තම සේවා ලබා ගැනීම ප්‍රමින්න අයගෙන් ප්‍රශංසා හිමි කර ගැනීමට වාග්ය හිමි වෙනවා. විවාහ පැත්තෙන් අසුබදායක වන්නේ ඔබේ දෙවැන්නේ රාහු සනසිතීම අනුවත් එමෙදපළගේ දෘෂ්ටිය සප්තම දෘෂ්ටිය අටවන්නට යොමු වීම අනුවත් ඒ අවස්ථාවේ කේතු අටවැන්නේ සිටීම අනුවත් විවාහ බාධාගෙන දෙන ප්‍රධානම ග්‍රහය වන කුජ ලග්න ස්ථානයේ සප්තම දෘෂ්ටිය යොමු කිරීම අනුවත් මේ අනුව විවාහ ජීවිත ගත කරන අයටත් මේ අසුබදායක තත්ත්වය බලපාන අතරතුරදී විවාහ අපේක්ෂාවෙන් පසුවන සමට මෙය ඔවුන්ගේ බලාපොරොත්තු තවත් ප්‍රමාද කරන යෝගයක් බවට පත් වෙනවා. කන්‍යා ලග්න හිමියන්ට සුබදායකම දිනය වන්නේ බදාදා දිනය, අසුබදායක දිනය වන්නේ සෙනසුරාදා දිනය. මේ සතියේ සුබ අංකය වන්නේ අංක 1.